ඔබ දන්නවාද තාක්ෂණිකව තවමත් යුද්ධ කරන හැබැයි ලෝකයේ දියුණුම සහ භයානකම අසල්වැසියෝ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ තමයි උතුරු සහ දකුණු කෝරියාව. එකම භාෂාව කතා කරන එකම ජාතියක් මේ විදිහට දෙකට බෙදුනේ ඇයි? බෙදීමට හේතුව දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයෙන් නිදහස ලැබුණත් මේ පුංචි අර්ධද්වීපය ලෝක බලවතුන්ගේ සෙල්ලම් පිට්ටනියක් වුණා. උතුරට රුසියාවේ කොමියුනිස්ට් බලයත් දකුණට ඇමරිකාවේ ධනවාදී බලයත් ගලාගෙන ආවා. මේ මතවාදී ගැටුම නිසා 34 වන අක්ෂාංශයෙන් කෝරියාව දෙකට වෙන්නුණා. යුද්ධය සහ සටන් විරාමය 1950 දී උතුරු කෝරියාව දකුණු ආක්‍රමණය කළා. අවුරුදු 3ක් තිස්සේ ලක්ෂ ගණනක් ජීවිත බිලිගත්ත මේ යුද්ධය 1953 නතර වුණේ සටන් විරාම ගිවිසුමකින් විතරයි. ඒ කියන්නේ ඔවුන් තාමත් නිල වශයෙන් සාම ගිවිසුමකට එවිත් නැහැ. ඒ නිසා තාක්ෂණිකව ඔවුන් තවමත් ඉන්නේ යුද්ධයක. අද තත්ත්වය. අද දකුණු කෝරියාව Samsung, LG සහ K-pop හරහා ලෝකයේ දිනද්දී උතුරු කෝරියාව ලෝකයේ රහසිගතම සහ න්‍යාෂ්ටික අභිවලින් සන්නද්ධ රාජ්‍යයක් වෙලා තියෙනවා. මේ දෙරට වෙන් කරන DMZ සීමාව අදටත් ලෝකයේ භයානකම හමුදා මුරපොළ.